ආයුබෝවන් අද අපි කැරමල් පොඩුවෙන් එක තමයි හදාගන්න යන්නේ. ඉස්සෙල්ලාම බලමු අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 450ක්. ඒ වගේම බිත්තර 5ක්, වැනිලා එසන්ස්, සීනි ස්වල්පයක්, හැඳි 10ක් විතර. මේ ද්‍රව්‍ය ටික තමයි ඕන කරන්නේ. හරිද? ඉස්සෙල්ලාම අපි සීනි ටික කැරමල් කරගන්න ඕනේ. මේක කරගන්න ඕනේ මද ගින්දරේ තමයි කරගන්න ඕනේ. ගින්දර වැඩි කරලා කරන්න යන්න එපා. සීනි ටික කර වෙනවා. එතකොට කර රසක් එනවා. ඒක නිසා ලා ගින්දරේ කරගන්න. ඊට පස්සේ කැරමල් කරගත්ත සීනි ටික මේ විදිහට බෝල් එකට දාගෙන බෝල් එකේ යට අඩියේ මේ විදිහට හැමතැනම ගැවෙනසේ පොඩ්ඩක් කරකව ගන්න. තර ටික හොඳට මේ විදිහට කඩලා දාගෙන ඊට පස්සේ බිත්තරේ හොඳින් ගහ ගන්න ඕනේ. විනාඩි 7ක් විතර බීට් කරගන්න. ඒතකොට තමයි බිත්තරෙන් හරියටම මේ වැඩේ ගන්න පුළුවන්. මොකද අඩුවෙන් ගහගත්තොත් එහෙම බිත්තර ටිකේ අපත යනවා. අපිට වැඩේට ඕන විදිහට ගන්න බැරි වෙනවා. හොඳට විනාඩි 7ක් විතර මේ විදිහට වීඩියෝ එකේ තියෙන විදිහටම ගහන්න. දැන් හරියට මොකද කරන්නේ? දැන් හරිද? ඇත්තට හොඳින් ගහගත්තට පස්සේ ඊට පස්සේ මේක පෙරා ගන්නවා. පෙරේට හිල් ගොඩක් චූටි එකකින් පෙරා ගන්න තියෙන ගොඩක් හොඳයි. එතකොට මේකේ ලස්සනයි, හිතට සතුටක් දැනෙනවා මේ වගේ එකක් හදාගත්තාම. ගොඩක් රසයි, ගුණයි, ඒ වගේම
කාට හරි පිළිගන්නවන්න උනත් පුළුවන්. හොඳ මේ දවස්වල ට්‍රෙන්ඩින් කෑමක්. ඉතින් ඔයාලා වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි.